පර්වතයක් මුදුනේ බුදුන් වැඩි ස්ථානයක් වඳින්න යනවා. කොහෙද? සිරිපාදේ. ඔබ දන්නවද සිරිපාදේ වන්දනාවට කියන නමක් තියෙනවා? ඒකට කියන නම තමයි පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා. ඒක වෙන තැන් වලින් රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඳින්න පියවර බොහෝමයක් තියතිය යන්න ඕන. අනේ මං මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්නයි යන්නේ. ඉතින් එන මිනිසුන්ටත් බුද්ධං සරණේ සරණයි කියලා. යන මිනිසුන්ටත් බුද්ධං සරණේ සරණයි කියලා. ගිනියන අග්ගල ගුලියක් හරි තවක් කාට හරි දීලා. මහගිරි දමේ නගිනකොට අග්ගල කණ්ඩෝම් පුතා කියලා. අමුතුම වන්දනාව. කරදර වැඩි නම් ප්‍රශ්න වැඩි නම් ඔය ගොඩාක් ඔය දරුවෝ නැති අයට, බඩේ දරුවෝ ගෆ්සා වෙන අයට, අමනුෂ්‍ය ප්‍රශ්න වැඩි අයට, ඒ අයට ඉස්සර දීලා තියෙන ප්‍රතිකර්මයක් තමයි සිරිපාදේ නගින්න කියන්නේ. ඒ කියන්නේ කන්දක් මුදුනේ සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන. සිරිපාද පමණක් නොවේ, කඳු මුදුනේ සිද්ධාස්ථාන. මතක තියාගන්න කාන්තාවන්ගේ දහසක් කර්ම ගෙවිලා යනවා ඔය ශ්‍රද්ධාවෙන් සිරිපා වැන්දොත්. සිරිපාදේ වන්දනාව කියලා කියන්නේ වෙනම වන්දනාවක්. හැබැයි මේ පාද වීතිහාර පින රැස් වෙන්නේ ඒ සිරිපා නැගීමේ පූජාච පූජනීයානම් බව සම්පූර්ණ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. බුදු ගුණ සිහි කර කර, ධර්මයේ සිහි කර කර, සංඝ ගුණ සිහි කර කර, ඒ සිරිපා කමලේ ආනුභාවයේ සිහි කර කර නගින්න ඕන.